සුබ දවසක් පුංචි දුවලා පුතාලා හැමෝටම. ඉතින් අද දවසේ අපි අද කතා කරන්න යන්නේ මේ හැමෝම දන්න ස්කොෂ් ඕපනින් එකේ ගොඩක් අය නොදන්න රසක් ගැන. ඉතින් අපි යමු වීඩියෝ එකට. මොකද්ද මේ අලුත් දේ අපි අද ඉගෙන ගන්න යන්නේ කියලා ස්කොෂ් වල. white first move එක වෙන්නේ e4 වලට black reply කරනවා e5. white ගේ ඊළඟ move එක වෙන්නේ knight f3 වලට black විදිහට අපි reply කරනවා knight c6 වලින්. white සෙල්ලම් කරනවා d4. මේ ස්කොෂ් කියන ඕපනින් එක පටන් ගන්න මෙන්න මෙතනදී. ඉතින් මේ ස්කොෂ් වලදී ඔයගොල්ලන්ට පේන්න ඕන එයා හොඳ ඩෙවලොපින් chances එක හොඳ ස්පේස් එකක් සහ හොඳ සෙන්ටර් කන්ට්‍රෝලින් එකක් එයා ගේම් එකේ තියා ගන්නවා කියන කතාව. ඉතින් ඒ හින්දා මේ ස්කොෂ් කියන්නේ ගොඩක් කොමන් ගොඩක් ඇග්‍රෙසිව් ඕපනින් එකක් විදිහට අපි සාමාන්‍යයෙන් සලකනවා. ඉතින් මේ ඕපනින් එක ඇතුලේ වෙන්න පුළුවන් මිස්ටේක් එකක් එහෙම නැත්නම් අපිට විනින් ඇඩ්වාන්ටේජ් එකට යන්න පුළුවන් තැනක් ගැන අපි කතා කරන්න යන්නේ. මේකෙදි white ගේ d4 move එකට අපිට තියෙන only good idea එක pawn takes pawn takes pawn කරාම එයා knight game pawn එක කපලා දානවා. knight game pawn එක කැපුවාම අපිට තියෙන හොඳ idea එක අපි ඉගෙනගෙන තියෙනවා මේ වෙලාවේ knight takes knight නම් කරන්න එපා. මොකද එයාගේ queen centralize වෙන හින්දා. එහෙනම් අපිට තියෙන හොඳ idea එක bishop c5 ගිහිල්ලා මේ knight තව pressure එකක් build up කරන එක තමයි අපිට තියෙන හොඳ idea එක කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට bishop c5 ආවහම අපි දන්න common move එක. අපි දන්න common move එක තමයි මේ වෙලාවේ bishop e3. මේක තමයි අපි දන්න common move එක. මීට අමතරව සමහරු c3 සෙල්ලම් කරනවා. හැබැයි most common idea එක bishop e3. හැබැයි සමහර players පුරුදු වෙලා ඉන්නවා game එක ඇතුලේ දකින්න හැම වෙලාවෙම attack එක. මතක තියාගන්න පුංචි දුවලා පුතාලා අපි ඇටැක් කරන්න ඕන. මමත් හරි කැමති ප්ලේයර්ස් ඇටැක් කරලා සෙල්ලම් කරනවාට. නමුත් ඒ ඇටැක් එකට සුදුසු වෙලාවකදී ඇටැක් එක ගන්න කියන එක පොඩ්ඩක් හිතලා බලන්න ඕන. එහෙම නැතුව අපිට දකින්න හැමතැනම අපි ඇටැක් කරන්න ගියොත් අපිට ගේම් එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකේ white කල්පනා කරනවා මේ වෙලාවේ ඇටැක් එකක් බිල්ඩ් අප් කරන්න. කොහොමද ඇටැක් එකක් බිල්ඩ් අප් කරන්නේ? එයා knight b3 වලට දාලා knight back කරන ගමන් අපේ bishop attack දැන් ඉතින් එයා බලාපොරොත්තු වෙන්නේ අපිට ටෙම්ප් එකක් දෙන්න. නමුත් පොඩ්ඩක් අනිත් පැත්තට අපි හිතලා බැලුවොත් අපිට ටෙම්ප් එකක් දෙනවා විතරක් නෙමෙයි. එයා ටෙම්ප් එකක් ගන්නවා කියලා එයාට තේරෙන්න ඕනේ. anyway එයා අපේ බිෂප්ට ඇටැක් කරන්න තියෙනවා. දැන් බලමු අපි මොකද්ද මේ පොසිෂන් එකේ අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. මෙතනදී අපිට සිද්ධ වෙනවා අපේ බිෂප්ට ඇටැක් එකක් තියෙනවා. මේ බිෂප් ප්‍රොටෙක්ට් කරන්න යන්න එපා. උදාහරණයක් විදිහට d6 දාලා බිෂප් ප්‍රොටෙක්ට් කරන්න එපා. මොකද එයා knight takes කරාම පස්සේ අපි pawn takes කරාම එයාට පුළුවන් queen takes queen කළා අපේ queen එක exchange කරන්න. දැන් queen exchange එක ඇතුලේ අපිට අපේ කාසලින් එක නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න තියෙන හින්දා ඒ වැරද්ද කරන්න එපා. මේ වෙලාවේ තියෙන හොඳ අයිඩියා එක තමයි අපි කරන්නේ bishop ගන්නවා b6 වලට. bishop b6 වලට ගත්තාම අපි bishop බේර ගන්න ගමන් අපි අර කර හිටපු වැඩේ. මොකද්ද මෙන්න මේ long diagonal එක අපි control කරනවා center එක හරහා f2 වලට attack එකක් තියා ගන්න. ඉතින් ඕක අපි continue කරනවා. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. right? bishop b6 වලට අපේ opponent තේරුම් ගනි මේ bishop තමයි අපිට ඉන්න one of the powerful pieces in the board. මේ board එකේ ඉන්න මේ වෙලාවේ ඉන්න powerful piece එකක් වෙනවා bishop. ඉතින් යාට මේක වදයක් නේ. ඉතින් යා try කරලා සමහරකට අපිට attack කරන ගමන් මේ bishop game එකෙන් අයින් කරන්න. එහෙනම් ගොඩක් වෙලාවට යාට හිතන move එක තමයි a4. දැන් මේ මම ඇත්තටම මේ black ගේ පැත්තෙන් මේකට මේ ගේම් එක play කරන හැටි කියලා දෙනකම white ගේ පැත්තේ තියෙන weaknesses ටික කියලා දෙනවා. දැන් මේ වගේ moves වලට එන්න එපා. මොකද මෙතන ඔයා බේසික්ස් කඩනවානේ. බේසික්ස් වලදී ඔයා pieces ටික develop කරන්න උත්සාහ කරන්න ඕන. ඔයාගේ ඕපනින් එකේ ඔයා pieces ටික develop කරලා ඉක්මනට කාසල් කරන එක ඔයාට තියෙන වැදගත් දෙයක්. ඉතින් ඔයා මේකෙන් developing idea එකක් වෙනකොට තමයි attack එකක් ගන්න උත්සාහ කරනවා. මොකද්ද a4 ගහලා ඔයා බලාපොරොත්තු වෙන ඊළඟ move එකේ a5 ගහන්න. a5 ගහලා මේ bishop ට threat කරන්න. ඉතින් මේ වගේ වැඩ කරන්න ගියාම පාඩුව තියෙන්නේ ඔයාටම තමයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. a4 ගැහුවොත් අපිට මොකද කරන්න තියෙන්නේ? අපි සෙල්ලම් කරනවා counter attack එකක්. අපි සෙල්ලම් කරනවා queen h4 කියන move එක. queen h4 ආවම ඔයාලට පේන්න ඕන queen සහ bishop එකතු වෙලා මෙන්න මේ f2 වලට threat කරලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් mating threat එකක් හදනවා. දැන් බලන්න අපේ opponent සිද්ධ වෙන්නේ. දැන් එයා අනික් දේවල් නවත්තලා මෙතන mate එක නවත්තන්න move එකක් කරන්නම ඕන. එතකොට එයා mate එක නවත්තන්න කරන move එක තමයි queen e2. දැන් queen e2 වලදී යා mate එක නම් නවත්ත ගන්න. දැන් මට queen cut f2 කරන්න බෑ. නැත්නම් bishop cut f2 කරන්නත් බෑ. නමුත් ඔයාලට පේන්න ඕන එයාගේම queen හින්දා එයාගේ bishop එක block වෙලා තියෙනවා. එතකොට එයා developing delay එකක් ගන්නවා මේ move එකේදී. මොකද්ද? දැන් මේ
එයාගේ කුයින් ඉඳලාගේ බිෂප් බ්ලොක් වෙනවා. එතකොට බිෂප් ගේම් එකට එන්න පරක්කු වෙයි. බිෂප් ගේම් එකට එන්න පරක්කු වෙනවා කියලා කියන්නේ එයාට මේ කිං සයිඩ් කාස්ලින් එක ඩිලේ වෙනවා. කිං සයිඩ් කාස්ලින් එක ඩිලේ වෙනවා කියලා කියන්නේ මෙන්න මේ රුක් ඇක්ටිව් වෙන්න තියෙන වෙලාව පරක්කු වෙයි. ඉතින් ඔන්න වගේ එයා විසින්ම එයාගේ පොසිෂන් එක වීක් කරගෙන. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපි එකක් තමයි වයිට් විදිහට හෝ බ්ලැක් විදිහට ඔයගොල්ලෝ නොකර ඉන්න පුරුදු වෙන්න ඕන. සහ අපි බ්ලැක් ගේ පැත්තෙන් කතා කරොත් මේ වගේ ඔපෝනන්ට් ඔයාට අනවශ්‍ය ඇටැක්ස් ගේන වෙලාවට එයාව පොසිෂනලි ඩැමේජ් කරන්න ඔයා ඉගෙන ගන්න ඕන. ඔක තමයි ඔයාට වැදගත් වෙන දේ. anyway මෙතෙන්දී Queen E2 move එකට අපිට කරන්න තියෙන හොඳ move එක තමයි අපි සෙල්ලම් කරනවා D6. බලන්න අපේ හැම move එකක් ඇතුළේම අපි කරන හැම move එකක් ඇතුළේම අපි pieces active වෙන විදිහට තමයි move එක කරන්නේ. දැන් D6 එක අපි මොකද්ද කරන්නේ? D6 වලින් අපි center එක control කරනවා. සහ මේ bishop ගේ diagonal එක open කරනවා. bishop ට තව අපි active piece එකක් බවට පත් කරනවා. එතකොට D6 වලට අපේ opponent සෙල්ලම් කරයි Knight C3. එයා Knight C3 ගැහුවාම අපේ ඊළඟ move එක වෙන්නේ Bishop G4. මොකක්ද අපේ plan එක? Bishop G4 ආවම පුංචි දොළ පුතාලට පේන්න ඕන. එයාට බෑ මේ pawn එක push කරලා bishop attack කරන්න. මොකද මේ වෙලාවේ queen ගෙන් මේ pawn එක පින්නලා තියෙන්නේ. එතකොට දැන් bishop ගෙන් queen attack එකක් තියෙනවා. එයාට මේ queen ගෙන් bishop කපන්න බෑ. මොකද අපේ queen ගෙන් එයාගේ queen කැපෙන නිසා. එහෙනම් එයා අනිවාර්යෙන් queen වයින් කරගන්නවා කියන option එකට යන්න ඕන. එතකොට එයාට සිද්ධ වෙනවා Queen D7 වලට යන්නේ. ඇයි මේ වෙලාවේ Queen D7 වලට යන්නේ? මොකද ඔයගොල්ලන්ට මතක ඇති අපි මෙතන F7 threat එකක් තියෙනවා. ඒතකොට එයා ඒ threat එක බේර ගන්න ගමන් තමයි යාගේ Queen බේර ගන්න. ඒ හින්දා එයාට සිද්ධ වෙයි Queen D7 වගේ move එකකට යන්න. Queen D7 වලට ගියාම අපි මොකද කරන්නේ? Knight එක ගන්නවා B4 වලට. මේක තමයි අපේ key plan එක. දැන් අපි හදලා තියෙන්නේ මෙන්න මේ Knight ගෙන් C2 වලට threat එකක් හදලා තියෙනවා. දැන් Knight ගෙන් C2 වලට threat එකක් හැදුවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම Queen overloaded වෙලා තියෙන්නේ. ඇයි? Queen එක මෙතන අයින් වෙන බෑ C2 බලන්නත් ඕන F2 බලන්නත් ඕන. ඒක තමයි යාට තියෙන ප්‍රශ්නේ. Anyway, Knight B4 වලට යාගේ move එක වෙන්නේ Bishop C4. යා ඔන්න finally යා තීරණය කරනවා piece එක develop කරන ගමන් castle right එකක් හදා ගන්න chance එකක් ගන්න ඕන නේද කියලා. හැබැයි දැන් too much delay. මොකක්ද අපේ idea එක? අපේ idea එක හොඳට හිතලා බලන්න. ඕගොල්ලෝ game එකේ ඕගොල්ලෝ මේ වෙලාවේ black නම් මොකක්ද ඔයාලට කරන්න පුළුවන් move එක? ඔව් ඕවර්ලෝඩ් පීස් එකට ප්‍රෙෂර් එකක් දෙන්න. කොහොමද මේ ඕවර්ලෝඩ් පීස් එකට ප්‍රෙෂර් එකක් දෙන්නේ? ඔයා සෙල්ලම් කරනවා Bishop E3 කියන move එක. Bishop E3 move එක දාපු ගමන් බලන්න Queen totally overload. මෙතෙන්දී එයාට යන්න ස්ක්වයර් ගන්න නැහැ. Queenට මේකට එන්න බෑ Knight ගෙන් කැපෙනවා. මේකට එන්න බෑ Bishop ගෙන් කැපෙනවා. මේකට එන්න බෑ Knight ගෙන් කැපෙනවා. මේකට යන්න බෑ Bishop ගෙන් කැපෙනවා. මේකට යන්න බෑ Bishop ගෙන් කැපෙනවා. Bishop කපන එක විතරයි එයාට තියෙන only idea. අනික හැමතැනම එයාගේ piece එක කැපෙනවා. ඉතින් මේ වෙලාවේ bishop කපන්න pawn පාවිච්චි කරන්න බෑ. මොකද queen පින්නලා තියෙන්නේ. ඒතකොට ඒ queen ගෙන් පින්නලා තියෙන්නේ. ඒ හින්දා එයා සෙල්ලම් කරයි queen takes bishop. Queen takes bishop කරපු ගමන් ඔයගොල්ලන්ට දැන් පේන්න ඕන මොකදකටද අපි මේ plan එක set up කරේ කියලා. අපි කරන්නේ knight ගෙන් c2 දාලා royal fork එකක් දෙනවා. මේ බලන්න. අපි knight cut c2 ත් එක්ක main pieces තුනටම attack කරනවා. යා king of බේර ගත්තාම අපිට පුළුවන් knight ගෙන් queen කපලා දාන්න. knight ගෙන් queen කපලා දැම්මන් පස්සේ අපිට නිකම්ම check එකත් එක්ක winning advantage එක ආදිසත් pawn ගෙන් හරි bishop ගෙන් හරි මේක කැපුවොත් අපි කරන්නේ bishop පස්සට ඇවිල්ලා exchange එක කරනවා. මොකද අපි piece up නම් pieces ටික exchange කරාම අපිට simply දිනන්න පුළුවන්. ඉතින් මේ game එකෙන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඇති අනවශ්‍ය attacks කරන්න ගිහිල්ලා අපිට විඳවන්න වෙන අවස්ථාවල් ගැන. ඉතින් ඇටැක් කරන්න ඕන ගේම් එකේ. ඇටැක් කරද්දී අපේ පරිස්සමක් තියාගෙන තමයි අපි ඇටැක් කරන්න ඕන. අනවශ්‍ය ඇටැක්ස් වලට යන්න හොඳ නෑ. පොසිෂන් එක වීක් කරගන්න එපා. ඕවර්ලෝඩ් පීසස් ඇති කරගන්න එපා. මේවත් එක්ක ඔයාට ගේම් එකේ පරදින්න තියෙන අවස්ථාවල් වැඩි. ඉතින් මම හිතනවා අද දවසේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තියන්න. හැමදාම මතක් කරනවා අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද එතකොට ඕගොල්ලන්ට අපි දාන වීඩියෝස් හැමදාම හවස 6ට සහ රාත්‍රියට දාන වීඩියෝස් ඒ වෙලාවටම ඒවේ notifications කෙන්න ගන්න පුළුවන්කම තියෙයි. විශේෂයෙන් මතක් කරනවා හැමදාම හවස 6ට අපි මේ long videos යනවා. ඉතින් මේ long videos ඇතුලේ අපි මේ දේවල් අරගෙන ඉන්නේ ඕගොල්ලන්ට යමක් ඉගෙන ගන්න. ඒවෙන් ඕගොල්ලෝ දැන් ඉගෙනගෙන ඕගොල්ලන්ගේ chess life එක එහෙම නැත්නම් chess career එක වැඩි දියුණු කර ගන්නවා නම් ඒක තමයි අපි ලබන ලොකුම සතුට. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බ වෙනකන් පුජි දුවල පුදාලා හැමෝටම සුබ දවසක්.